මගේ ජීවිතේ සම්පූර්ණයෙන් වෙනස් කරපු මම ගත්ත එකම එක තීරණය මොකක්ද කියලා ඔයාලට දැනගන්න ඕනේද? මෙච්චර කල් මම හැම වීඩියෝ එකකින්ම කතා කළේ ටෙක් රිලේටඩ් දේවල්. ඒක නිසා මම අද පළවෙනි පාරට මගේ නොකී කතාව ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි හදන්නේ. ඉතින් මගේ සම්පූර්ණ නම කරුණාකලගේ අනුජරුවන් සිල්ලා. එතකොට මම ඉන්නේ අලුත්ගම. ඒ කියන්නේ දකුණු පළාතයි බස්නාහිර පළාතයි බෝඩරේ වගේ. මගේ වයස අවුරුදු 24යි. ඔව් මම 2000න් පස්සේ කොල්ලෙක්. මම කලින් කිව්වා වගේ මගේ ජීවිතේ වෙනස් කරපු දේ තමයි මේ කන්ටෙන්ට් ක්‍රියේෂන්. ඒකට හේතුව මම 2025 මුල වෙනකනුත් හිතේ හිටියේ මම මොකද කරන්න කියලා. මම කලින් ෆොටෝග්‍රැෆි කරපු නිසා ගෙදරින් අරන් දීපු කැමරා එකක් තිබුණා. හැබැයි ස්ටුඩියෝ එකක් ලයිට්ස් මේ මුකුත් තිබ්බේ නැහැ. බෙඩ්රූම් එකේ කෝණ එකක පොඩි සෙටප් එකක් හදාගෙන කාඩ්බෝඩ් වලින් වීඩියෝ ලයිට් එකකුත් හදාගෙන 2025 මාර්තු 21 VN වීඩියෝ එඩිටර් ගැන මම වීඩියෝ සීරීස් එකක් දාන්න පටන් ගන්නවා. ඒ වීඩියෝ සීරීස් එකේ වීඩියෝස් 5 ඉවර වෙද්දී මට ෆලෝවර්ස්ලා 20000ක් වගේ ලොකු ෆලෝ බේස් එකක් ඉක්මනින්ම හදාගන්න පුළුවන් වෙනවා. මම හිතපුවත් නැති විදිහට මගේ කන්ටෙන්ට් වලට මිනිස්සු මාරම් විදිහට කැමති වෙනවා. ඒ වගේම අද වෙද්දී මාත් එක්ක ලොකු ෆලෝ බේස් එකක් ඉන්නවා. අදට මම කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න පටන් අරන් අවුරුද්දයි මාස 4ක් වගේ වෙන්නේ. 2025 මුල වෙද්දිත් මුකුත් නැතුව ඉඳපු මම මේ පොඩි කාලය ඇතුළත ලංකාවේ ලොකුම බ්‍රෑන්ඩ්ස් ගොඩක් එක්ක එකට වැඩ කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි වෙනම අලුත් ස්ටුඩියෝ එකකුත් මට දැන් තියෙනවා. ඔයාගේ බිස්නස් එක පැත්ත කොහොම තිබුණත් ඔයාගේ ඉගෙනීමත් අමතක කරන්න එපා. මම මේකත් මෙහෙම කරගෙන යන ගමන් ටූරිසම් ඇන්ඩ් හොස්පිටැලිටි ඩිග්‍රී එකකුත් ෆලෝ කරනවා. ඩිග්‍රී එක කම්ප්ලීට් කරගත්තට පස්සේ ෆුල් ටයිම් කන්ටෙන්ට් ක්‍රියේෂන් වලට එන්ටර් වෙන්න තමයි මම හිතාගෙන ඉන්නේ. ඉතින් මේ සේරම ඇරුණම මගේ ෆේවරිට්ම දේ තමයි ට්‍රැවලින්. මේ තියෙන මගේ YouTube channel එක ඔයාලට එකෙන් මගේ කැම්පින් vlogs, hotel vlogs සේරම බලා ගන්න පුළුවන්. මම දන්නේ නැහැ ඔයාලා මේ වෙනකම් මේ වීඩියෝ එක බලාවිද කියලා බැලුවා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයත් ආස ඕනම දෙයක් තියෙනවා නම් කවදාවත් ඒ හීනේ අතාරින්න එපා. ඒකට අද ඉඳලම කවදාවත් අතාරින්න නැතුව දිගටම වැඩ කරගෙන යන්න. එතකොට ඔයාටත් මේ වගේ කවදාරි ඔයාගෙන ආඩම්බරෙන් කතා කරන්න පුළුවන් වෙන දවසක් අනිවාර්යෙන්ම එයි. මම තාම මගේ ජර්නි එක පටන් ගත්ත විතරයි. මගේ ජර්නි එකේ හොඳම chapter එක මම තාම ලියලා ඉවර නැහැ. මට තව සෑහෙන දුරක් සෑහෙන ඩ්‍රීම්ස් ගොඩක් achieve කරගන්න තියෙනවා. මම කවදාරි වයසට ගිහින් මම content creation වලින් අයින් වෙන දවසට මේ වගේම වීඩියෝ එකක් මම එදාටත් දාන්න. ඒ වෙනකම් මේ ඉන්දියා වගේම ඔයාලා මාත් එක්ක දිගටම ඉන්න. ඔයාගෙත් හැම ඉනක්ම මේ විදියට මිෂ්ට වෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා.